Hello guys, ඔන්න ඉතින් අදත් ඔයාලව පිළිගන්නවා අපේ SL Drops YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද ගෙනලා තියෙන්නේ ඔයාලා ඔක්කොම දන්න Binance application එක හරහා පොඩි task කිහිපයක් කරලා free USDT earn කරගන්න පුළුවන් සුපිරිම method එකක්. ඉතින් මේ method එක Binance එකෙන් හඳුන්වලා දීලා දැන් ටික කාලයක් වෙනවා. නමුත් මේක ගොඩක් famous නැති feature එකක් Binance එක ඇතුලේ තියෙන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. ඉතින් ඔයාලා තාමත් අපේ Telegram channel එකට join වෙලා නැත්නම් අපේ description එකේ දාලා තියෙනවා Telegram channel එකේ link එක. ඉතින් Telegram channel එකට join වෙන්න අපේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක set වෙන්න. ඉතින් ඔයාලා මුලින්ම Binance application එක open කරගත්තාම මෙන්න මේ විදිහේ interface එකක් ඔයාලට Binance application එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම Binance application එකේ මෙන්න මේ interface එක පහළට scroll down කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පල්ලෙහා මේ වගේ interface එකකින් පස්සේ මෙන්න මේ විදිහට අලුත් interface එකක් උඩට open වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කහ පාට plus mark එකක් තියෙනවා මෙතන. ඉතින් ඔයාලා මේ කහ පාට plus mark එක උඩ එකපාරක් click කරපුවාම මෙන්න මේ වගේ tools ටිකක් open වෙනවා. ඉතින් ඔයාලට මේ මෙන්න මේ මෙතන තියෙන create center කියන tool එක උඩ එකපාරක් click කරපුවාම ඔයාලා තවත් interface එකකට අරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ මම කියලා දෙන මේ සිස්ටම් එකටම මේ ටික කරගන්න මුලින්ම ඔයාලට Binance Square account එකක් තියෙනවා. ඉතින් Binance එක ඇතුලේ සරලවම Square account එකක් හදාගන්න පුළුවන් ඔයාලට. ඔයාලට මේ පෙන්නන මෙතන ඉන්ටර්ෆේස් එකෙන් ඔයාලට මෙතන create pad කියලා මේ new කියලා කහ පාටින් පෙන්නන option එක. එතන create pad කියන එක තමයි අද මම කියලා දෙන්න යන event එක. ඉතින් මම මේකේ මේ create pad කියන එකට එකපාරක් click කරගන්න. ඔයාලට මෙන්න මේ විදිහට campaign කියලා interface එකක් තියෙන dashboard එකත් එක්ක අලුත්ම interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා campaigns. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතන මේ ongoings campaign කියන එක එකේ තමයි ඉන්නේ. ඉතින් මෙතන ඊට පස්සේ upcoming campaigns තියෙනවා. එතන දැනට data show වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ ended campaigns කියලා වෙන මේ විදිහට බලා ගන්න පුළුවන් end වෙච්ච events. ඉතින් මේ events දැන් end වෙලා තියෙන්නේ. එතන සාමාන්‍යයෙන් events 15ක් විතර දැන්ට ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැන් මම ongoings events section එක පෙන්නන්නම් ඔයාලට. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසෙත් ongoing events තියෙනවා 6ක් මේ වෙනකොට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ongoing events තමයි ඔයාලට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට මේ උඩම මේ Hello World AI කියන මේ Hello කියන token එකේ event එකක්. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් Binance spot list වෙලා තියෙන coins තමයි මේ විදිහට මේ Square create pad කියන එකේ open වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ Hello World AI කියන එක උඩ මේ කහ පාට arrow mark එකත් එක්ක ඔයාලා බලා ගන්න පුළුවන් මේ event එක ඇතුළට enter වෙන්න. ඉතින් ඔයාලා මුලින්ම event period එක බලලා ඉන්න මේ events කරගන්න කලින් මේ event period එක තියෙනවා 2025 9 වෙනි මාස 25 start කරලා තියෙන. මේක end වෙන්නේ 2025 10 වෙනි මාසේ. කියන්නේ මේ මාසේ 27 වෙනිදා තමයි end වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන time එක වෙනකොටත් ඔයාලට මේ event එක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මේ arrow key එක උඩ එකපාරක් click කරගන්න මෙන්න මේ විදිහේ interface එක ඔයාලව Binance එක ඇතුලෙන් අරගෙන යනවා. ඉතින් මේකේ සංකීර්ණ දේවල් නැහැ. පොඩි ටාස්ක් ටිකක් කරලා ඔයාලට මේ event වලට eligible වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ events ඉවරලා සාමාන්‍ය සති 2ක 3ක time period එකකින් පස්සේ තමයි ඔයාලට rewards හම්බෙන්නේ. rewards හම්බෙන්නේ ඔයාලගේ reward hub එකට. ඉතින් මේ විදිහට ඔයාලගේ මේ event එක ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා Binance එකෙන්. ඔයාලට කියවලා බලන්න පුළුවන් කැමති නම්. මෙතන දැනට participation බලා ගන්න පුළුවන් 61479ක් මේ event එකට participate වෙලා තියෙනවා. ඒ 61479 ඇතුලේ බෙදලා දෙන්නේ 2,55,600ක් Hello token. ඉතින් BTC down එකත් එක්ක මේ දවස්වල මේ ඔක්කොම වගේ මේ all coins down වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාට යද්දී ඔයාලට මේ කොළ පාට ටික්ස් වැටලා තියෙන ටාස්ක් කිහිපයක් බලා ගන්න පුළුවන්. මේ කොළපාට ටික්ස් වැටලා තියෙන්නේ. ඉතින් මම මේ දැනට මේ වෙද්දි මේ Hello කියන ඉවෙන්ට් එක මම කරලා තියෙන හින්දා මෙතන තව දවස් 7ක් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස් ඉඳන් දවස් 7ක් ඉස්සරහට මේ ඉවෙන්ට් එක රන් වෙනවා. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් උඩම මෙතන තියෙන්නේ follow Hello World AI Binance Square කියලා. ඒක තමයි ඔයාලට මුලින්ම කිව්වේ ඔයාලට මේ ඉවෙන්ට් එකේ ටාස්ක් කරගන්න Binance Square account එකක් ඕන. ඉතින් ඒක සරලවම ඔයාලට Binance එක ඇතුලෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට එක ඕන වෙනවා Twitter account එකක්. මේ X account එකක් කියන එක. ඒක මේ Twitter account එක ඔයාලා Binance එකට bind කරලා තියන්න ඕනේ. ඉතින් ඔයාලට එහෙම bind කරලා නැත්නම් මේ දෙවෙනි
ටාස්ක් එක යටතේ මේ follow followed AI on X කියන එක උඩ ක්ලික් කරලා බයින් කරලා නැත්නම් Twitter account එක බයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් මෙතන මාක් එක ක්ලික් කරපුවාම ඔයාලව මේ hollow කියන token එකේ Twitter page එකට pop up වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ event එකට අදාළ මේ Twitter page එක follow කරන්න. ඉතින් ඊට පස්සේ එහෙම ඔයාලා back වුණාම ඔයාලා නැවතත් මේ event period මේ මෙතන event section එකට ආපුවාම ඔයාලට පුළුවන් බලා ගන්න මේ කොළ පාට එක. ඉතින් මම මෙතන දැනට තියෙන event 6න් event 5ක් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට කරලා නැති event එක මේ task කරන්නේ කොහොමද කියලා මම හරියටම කරලා පෙන්නන්නම් දැන්. වෙන මේ විදිහට මේ වගේ event එකකට මම log වුණාම මේ event එකේ task තියෙනවා 7ක්. ඉතින් මම මේ 7 එකක්වත් තාම කරලා නැහැ. මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද මේ task කරන්නේ කියලා. මේ hemi කියන token එකේ event එක තමයි මේකට තාම 18861යි participate වෙලා තියෙන්නේ. ඉතින් මේ event එක කරලා ඔයාලා සම්පූර්ණයෙන්ම කරලා ඉවර වුණාම 11 වෙනි මාසේ 28 වෙනිදාට reward hub එකට reward distribution කරනවා කියලා මෙතන ඔයාලා කියලා තියෙනවා එයාලගේ announcement එකේ. ඉතින් මුලින්ම ගියපුවාම උඩම තියෙන්නේ follow hemi on Binance Square කියන task එක. ඉතින් මම මේ arrow key එක උඩ එකපාරක් click කරලා පෙන්නන්නම් ඔයාලා කොහොමද මේ task එක කරගන්නේ කියලා. ඔන්න ඔය විදිහට arrow key එක එකපාරක් click කරපුවම ඔයාලා මේ වගේ pop up වෙන්නේ Binance Square එකට. වෙන විදිහට hemi token එකේ Binance page එකට මෙහෙම අපි interface එකක් විතර open වෙනවා. ඉතින් මෙතන මම මේ කහ පාටින් තියෙන follow කියන option එක උඩ එකපාරක් මම click කරනවා. වෙන විදිහට දැන් බලා ගන්නවා following කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මම ආයෙම back වෙනවා අපේ create a pad section එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන tick එකක් වැටලා තියෙනවා කොළ පාටින්. ඉතින් මේ විදිහටම ඔයාලා Twitter එක task එක උඩට click කරලා Twitter එකෙනුත් follow කරන්න පුළුවන්. ඊට පස්සේ මේ create a pad Binance Square task වල ගොඩක් මායට තේරෙන දේ තමයි මෙන්න මේ Binance Square එකේ post දාන එක. ඉතින් මේ තුන්වෙනි task එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් create content on Binance Square about hemi to earn mind share and climb the leaderboard කියලා. ඉතින් එතන තියෙනවා create at least one original post Binance Square minimum 100 characters කියලා. ඉතින් මෙතන මේ post එක හදන්න ඔයාලට කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ChatGPT භාවිතා කරන එක. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේ පල්ලෙහා තියෙන අපිට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක ඔක්කොම මෙන්න මේ විදිහට select all දීලා copy කරගන්න එක තියෙන්නේ. මේ copy කරගත්ත ඉන්ස්ට්‍රක්ෂන් එක ඔයාලා කෙලින්ම ChatGPT භාවිතා කරලා ChatGPT එකේ ඇතුලේ මේ ඉන්ස්ට්‍රක්ෂන් එක paste කරගුවාම ChatGPT එකෙන් හදලා දෙන post එක සරලවම හදලා දෙන ChatGPT එක හරහා. ඉතින් ඔයාලට ChatGPT එකෙන් හදලා දෙන post එක copy කරන් ඇවිල්ලා මේ task එක උඩ click කරපුවාම ඔයාලා Binance Square page එකට pop up වෙනවා. ඉතින් එතනින් අපිට මේ post එක පළ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ post එකම නැවතත් මෙතන Twitter එකේ අපි මේ post කරපුවාම දෙවෙනි මේ හතරවෙනිට තියෙන task එක complete වෙනවා. I think ඒ විදිහට තමයි ඒක කරන්න තියෙන්නේ. සරලවම මේ instruction එක copy කරගෙන ChatGPT භාවිතා කරලා post එකක් create කරගෙන ඔයා මේ Binance create a pad section එකට ඇවිල්ලා මේ task එක උඩ එකපාරක් click කරලා ඔයාලා මෙතනින් post කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලට Binance Square account එකක් සහ Twitter account එකක් තියෙන්න ඕනේ මේ task කරගන්න. ඉතින් ඊට පස්සේ පල්ලෙහාට ගියපුවාම මෙතන තියෙනවා 5 6 7 කියන task තුන. ඉතින් මේ task තුන කරගන්න ඔයාගේ Binance wallet එකේ අඩුම පොඩි ප්‍රමාණයක හෝ USDT ප්‍රමාණයක් තියෙනවනේ මේ task කරගන්න minimum recommend කරන්නේ USDT 5ක ප්‍රමාණයක් වගේ ප්‍රමාණවත් වෙනවා. ඔයාට USDT 5ක් මොනෙත් නැත්නම් USDT 2ක් වගේ තිබ්බත් මේ task තුන කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම තියෙන්නේ spot trading වල USDT 10ක trading volume එකක් හදන්න ඕනේ මෙන්න මේ hemi කියන token එකේ. ඉතින් ඔයා ඒක එක පාරක් ක්ලික් කරපුවාම ඔයාව spot trade කරන option එකට අරගෙන යනවා. එතනින් ඔයාලට කරන්න තියෙන්නේ සරලවම ඔයා ගාව USDT 5ක් තියෙනවා කියලා හිතන්න. 5කින් ඔයා මේ hemi coin එක buy කරනවා. 5කින් buy කරලා level මොයා මේ hemi token එක USDT 5ක් buy කරගත්තු hemi coin එක sell කරනවා නම් එතකොට ඔයාලට buy කරපු USDT 5යි sell කරපු USDT 5ක value එකත් එක්ක trading volume එක USDT 10ක් බවට පත් වෙනවා. ඉතින් ඔයාලා සරලවම USDT 2ක වගේ මුදලක් තියෙනවා නම් ඔයා එකපාරක් buy කරා sell කරා එතකොට USDT 4ක trading volume එකක් හම්බ වෙනවා. ඔයාලට එතකොට තුන් පාරක් වගේ මේ hemi token එක buy and sell කරලා මෙතන spot
වොලියුම් එක හදා ගන්න පුළුවන් USDT 10ක. ඉතින් ඒක සරලවම එතන ඔයා buy and sell කරලා මෙතන exchange මේ event එකට ඇවිල්ලා බලපුවාම මෙතන tick එක කරලා තියෙනවා නම් ඒ task එක complete වෙලා. ඉතින් මෙතන future trading වල හදන්න තියෙන වොලියුම් එක USDT 10. ඒක සාමාන්‍යයෙන් වගව USDT එකක මුදලක් තිබ්බත් leverage use කරලා ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මම මේ future task එක ඔයාලට කරලා පෙන්නන්නම්. වෙන විදිහට ඒකට එකපාරක් click කරන්න. click කරපුවාම මේ විදිහට Hemi USDT future wallet එකේ open future trading කරන තැනට අපිව මේ විදිහට open වෙනවා. ඉතින් මෙතන මම short trade එකක් දාන්න යන්නේ. ඉතින් මම මගේ future wallet එකේ මේ විදිහට USDT එක ප්‍රමාණයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන මේ උඩ leverage එක USDT මම ගාව තියෙන USDT එකක් ඉඳලා හදන්න ඕනේ USDT 10ක් ඉඳලා මේ leverage එක USDT 11ක් විදිහට වැටෙන leverage 11ක් use කරලා මම ගාව තියෙන volume සියලුම මෙතන USDT එකක මුදල මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. USDT 12ක් විදිහට තමයි වැටෙන්නේ. මම දැන් sell short එක දුන්න market price එකෙන් දෙන්න ඔයාලා මතක් කළාම ඒත් එක්කම ඔයාලා මෙතන close කරගන්න trade එක open කරපුවාම close කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ මේ creator cent එකට ගිහිල්ලා creator pad එකට යන්න ඔයාලා. මම දැන් පෙන්නන්නම් මම මෙතන USDT 10ක future trading volume එකක් හදපු විදිය. ඉතින් මගේ එතන future wallet එකේ USDT එකකින් තමයි මම හදවුවේ. ඉතින් ඔයාලට ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් leverage use කරන්න නැතුව උනත් පුළුවන් ඔයාලට කරගන්න. ඉතින් ඔයාලා spot future ඊළඟට අපිට තියෙන convert option එක හරහා trading volume එක හදලා බලා ගන්න පුළුවන්. මගේ future trading volume එක USDT 10 හැදුවට පස්සේ මෙතන කොළ පාට ටික් එකක් වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන convert option එකකින් හදන්න. ඉතින් මේ convert option එකත් spot option එක වගේම තමයි buy and sell මෙතන convert කරන්න තියෙන්නේ. ඉතින් එතනත් ඔයාලා trading volume එක USDT 10ක හදපුවාම මේ විදිහට කොළ පාට ටික් එක වැටෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා කොළ පාට මෙතන මේ task 6ටම කොළ පාට ටික් එක කරනාට පස්සේ ඔයාලා මේ event එක සාර්ථකව කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ interaction එකේ බලා ගන්න පුළුවන් 2025 11 වෙනි මාසේ 28 වෙනිදාට මේ reward hub එකට මේ Hemi කියන tokens ලැබෙනවා කියලා. ඉතින් මේකට මේ pool එකට සහභාගී වෙලා ඉන්න මේ creator pad එකේ මේ square event එකට සහභාගී වෙලා ඉන්න ප්‍රමාණයත් එක්ක තමයි මේ Hemi tokens ගන්න බෙදිලා ඔයාලගේ wallet එකට හම්බෙන්නේ. ඉතින් මම දැනට මේ විදිහේ මේ Binance Square හරහා USDT 30කටත් වඩා වැඩි මුදලක් earn කරලා තියෙනවා. ඉතින් මම මේකේ අනිත් events ටික දැන් කරලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්න ඒවට කොළ පාට ටික එක සම්පූර්ණයෙන්ම වැටලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ටයිම් එක වෙද්දිත් ongoing events 5ක් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ Polygon කියන event එකේ මම සම්පූර්ණයෙන්ම task 7ම කරලා තියෙන්නේ. ඉතින් මේකේ මහ ලොකු දේවල් කරන්න නෑ. පොඩි අමාරු දෙයකට තියෙන අර ChatGPT භාවිතා කරලා මේ post එකක් හදන එකේ ඒකත් අමාරු නෑ. ඔයාලා නිකන් post එක හැදුවොත් තමයි ChatGPT භාවිතා කරලා හැදුවොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මතක ඇතුවම මේ Square post හදද්දී මෙතන යාලා කියලා තියෙනවා අපි මෙන්ෂන් කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් මේක ඔයාලා කියලා බලන්න මෙතන ඩොලර් මාර්කයත් එක්ක Polygon POL කියන එකයි Polygon කියන hashtag එකයි මෙන්ෂන් කරන්න ඕනේ. ඉතින් අපි post එක හදලා ඒක post කරන්න කලින් මේ ඩොලර් මාර්කයත් එක්ක POL කියන එකයි hash මාර්කයත් එක්ක Polygon කියන hashtag එකයි උඩ එකපාරක් ක්ලික් කරපුවාම වෙනම කහ පාටින් මෙන්ෂන් වෙනවා. ඉතින් ඒ විදිහට මෙන්ෂන් නුනේ නැත්නම් මේ Square post එක වැටුණොත් මෙතන ටික් එක වැටෙන්නේ අනිවාර්යයෙන්ම මේ මෙන්ෂන් කරන එක කරන්න ඒක කරේ නැත්නම් මේ විදිහට ටික් එක වැටෙන්නේ නැහැ ඔයගොල්ලෝ පාටින්. ඔයාලා මේක Square events එකදී මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අහන්න. ඉතින් වීඩියෝ එකේ කමෙන්ට් එක දාලා පුළුවන් ඉක්මනට මම රිප්ලයි එකක් දෙන්නම් මේක කරගන්න බැරි වෙන අයට. ඉතින් මේක තමයි අද මම ගෙනාවු වීඩියෝ එක. ඉතින් මේක free USDT earn කරගන්න පුළුවන් හොඳ මෙතඩ් එකක්. සාමාන්‍යයෙන් මේකේ මේ දවස්වල BTC price එක down එකත් එක්ක මේ token වල price අඩු වෙනකොට මේකේ reward එනකොට සාමාන්‍යයෙන් තව සති දෙක තුනකින් BTC හොඳ price එකකට ඇවිල්ලා තියෙවි. ඉතින් එතකොට ඉතින් හොඳ income එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේකේ කලින් events වලින් USDT 30කටත් වැඩි මුදලක් අරගෙන තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් කට්ටිය like එකක් දාන්න. ඉතින් ප්‍රශ්න තිබ්බොත් comment එකක් දාන්න පුළුවන්. ඉක්මනින් reply එකක් දෙනවා.